ළමයි free of charge fish therapy එකක් ඕනිද? එහෙනම් එන්න මෙතන තමයි තැන. ප්‍රශ්න අමතක කරන්න කියලා හිතාගෙන ගෙදරින් එළියට බැස්සාම එතනත් ප්‍රශ්න. පේනවනේ මේ වගේ තැන් දෙක තුනක්ම මේ පාරේ හම්බ වුණා. ඒත් අපි සැලේ කියලා හිතුවද? හැබැයි ඉතින් ඔයාලා එන වාහනය ගැනත් දෙපාරක් හිතලම එන්න හොඳද? ඒක මම ඔක්කොටම කලින් කියන්න ඕනි. ඉතින් මොන තරම් අමාරු වුණත් මේ පාරේ තමයි මේ පාරාදීසය තියෙන්නේ. සිරස TV එකේ මේ තැන ගැන පෙන්නුවා තමයි. ඒ තාමත් ලොකුවට ප්‍රසිද්ධ නැති වුණත් බිබිලාවට මේ තැන නොදන්න කෙනෙක් නැති තරම්. පාර ටිකක් අමාරුයි තමයි. ඒ වුණාට අමාරු තැන්වලනේ කොහොමත් ලස්සන ඉතිරි වෙලා තියෙන්නේ. මෙතනත් අන්න ඒ වගේ තැනක්. ඉන්නකෝ මම ඩ්‍රෝන් එකක් අරගෙන ඔයාලට ලස්සන තවත් වැඩි කරලා පෙන්නන්නම්. ඒකට ඉතින් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්නකෝ. මම ඉක්මනටම ඒකත් අරගෙන එන්නම්. බලාගාරේ තමයි මේ තියෙන්නේ. ඉන්නකෝ මම තැන පෙන්නන්නම්. මෙතන නාන තැනලගෙන් තවත් ලස්සන පාරක් තියෙනවා. ඒ පාරෙන් යන්න තියෙන්නේ මේ වතුර පාර පටන් ගන්න කන්දට. එන්නකෝ යන්න ඒ පාරෙත්. යන්න තවත් ලස්සනයි. වැස්ස ළඟ වෙලාවක් නිසා මගකින් හැරෙන්න වෙනවා. ඉතින් අපි යමුකෝ නාන තැනට. මෙතන නාන්න උනත් තැන් කිහිපයක්ම තියෙනවා. සමහර තැන්නම් ගොඩාක් ගැඹුරුයි. ඒ තැන නම් ඇත්තටම මම රෙකමන්ඩ් කරන්නේ හොඳට පීනන්න වගේම මේ තැන පුරුදු අයට තමයි. මේ මල්ලි කෙනෙක් උඩින් පනින්නෙත් අන්න ඒ වගේ තැනකට. මේ ඉන්නේ චන්දිය පරිස්සමින් කොල්ලෝ. කතාව අඩු කරලා රූපවලින් රස විඳින්න කැමතිද? එහෙනම් ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලලා වැඩක් වෙන්නේ නැහැ. මම හැමදාම කියනවා වගේ ඔයාලට එන්නම වෙනවා මෙතනට. එහෙම එනවනම් එන්නේ මෙන්න මෙහෙමයි. ඔයා ලංකාවේ කොහේ හිටියත් මැප් එකේ පිපිල කියලා සර්ච් කළාම ඔයාට ගොඩක් ලේසියෙන් ටවුන් එකට එන්න පුළුවන්. එතනට ඇවිත් මම මේ වීඩියෝ එකේ දාලා තියෙන විදිහට සර්ච් කරන්න හරිම පහසුවෙන් මැප් එකේ කිලෝමීටර් 7ක් වගේ දුරකින් මේ තැන පෙන්වනවා. සීතල වතුර එක්ක ඇඟ නිවන ගමන් ෆිෂ් තෙරපි එකක් ෆ්‍රී ඔෆ් චාර්ජ් ගන්න නම් මේ තැනට එන්න පුළුවන් ඔයාලා හැමෝටම. ලස්සන කළපාට ලෝකයක් පහු කරගෙන අම්මුතු තැනකට ඇතුළු වුණාම
ඒ ක්ලයිමේට් එකේ වෙනස අම්මෝ ඒක නම් විඳ ගන්න ඕනි භාවනාවක්. ඇත්තම කිව්වොත් මම පොඩි කාලේ ඉඳන්ම රත්නපුරේ මම දැකපු තැන්වලටත් වඩා මේ තැනට මගේ හිත ගියා අවංකවම. ඒ තරම් මේ තැන වව් එකක් මට නම්. මොන තරම් සීතල වුණත් අපි ගොඩක් වෙලා මෙතන හිටියා. ඒ වගේම ෆ්‍රී තෙරපි එකක් එක්ක ඇති වෙන්න නෑවා. හැබැයි හැමදාම වගේ හවසට එන වැස්ස එක්කම හවසට එන ඔෆිස් ඩියුටි එක නිසා මේ දවසක් මෙතනින් නවතින්න වුණා. කොහොම වුණත් ජීවිතයටම අමතක නොවන අලුත් මතකයක් එක්ක අපි දැනට යනවා. ඒත් අනිවාර්යයෙන්ම මම මෙතනට ආයෙත් එනවා. එදාට නම් කැමරාව ගේන එකක් නැහැ. මොකද මේ ගියේ ඔයාලා වෙනුවෙන් දවස වෙන් කරන්න. ඒත් මේ තැනට ඊළඟ පාර මම එන්නේ මගේ දවස ගත කරන්න. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ඇවිත් මේ හැම තේම විඳ ගන්න. මතක තියාගන්න. පුළුවන් උපරිම නිදහසේ මෙතනට එන්න. උපරිමේම විඳින්න. මම තිස්.